මට නම් ඇත්තටම තේරෙනවා මේ අපි මේ ඉපදිලා තියෙන තැන මෙච්චර වටිනවා කියලා. බඩු. මෙයා වසයි. මේ කකුලුව වසයි. මේ කකුලෙක් ඉන්න ගන්න. වව්. ද සයිස්. අපි අපේ ගහේ තියෙන නාරා. ගම්මිරිසුයි ලුණුයි. වතුර සැරයි හුලම් පාර සැරයි. ඒ බාධකත් එක්ක ඔන්න අපි යනවා ගමන. මේ දැන් තියෙන්නේ දකුණු උලන් තියෙන්නේ. ඒකින්ද දකුණු උලන් පොඩ්ඩක් සැරයි. මේ දවස්වල ඉතින් අර කඩින් කඩ වැස්ස නිසා පොඩ්ඩක් සැර වෙනවා. උලන් පාර පොඩ්ඩක් සැර වෙනවා. ආයේ බලාල වෙනවා. ආයේ ගොඩක් සැර වෙනවා. වැස්සත් එක්ක තමයි යන්නේ ඉතින් ඉතින්. ඔව් නේද? එහෙනම් අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ පළවෙනි මෝය. මේ මීගමු කලපුවට පළවෙනි මෝය තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා ලොකු වැලි පුට්ටියක්. ඒ වැලි පුට්ටිය උඩ තමයි එතන මඩක් තියෙනවා. ඒ මඩ අස්සේ තමයි ඔයිස්ටර් තියෙන්නේ. නැත්තම් මේස් දාලා බයින්න ඕන. නැත්නම් බූට්ස් දෙකක් දාලා බයින්න ඕන. බ්ලේඩ් එකට වැඩිය ඉක්මනින් කැපෙනවා. ඔන් අපි රිට හිටෝගෙන අද හුලං සැර නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ඔරුව කැරගෙන හින්දා අපි රිටක් ගහ ගන්නවා. දහි පොදකුත් දෙනවා නේ මල්ලි. මේ අවට තියෙනවා. මේ අවට තියෙනවා හැමතැනම තියෙනවා ඔයිස්ටර්. මම බෑපු ගාම කකුල් දෙන්න පොඩි එකක්. මේ තියෙන්නේ. මේ ඌරියෙක්ගේ ඇදිලා තියෙන්නේ. හරිද? මේ මදෙත් තියෙනවා. මේ මදෙත් තියෙනවා. තව ලොකු ඒවා තියෙනවා. මේක මම අරන් පෙන්නන්නම් දැන්. මේ යටත් ඉන්න සතෙක්. ඌරියා නේ. ඌරියා. ඌරියාගේ කර උඩ නැගපු ඔයිස්ටර්. මෙන්න ඌරියාගේ කට්ටට තමයි මේ ඔයිස්ටර් බෙල්ලා සෙට් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ හොඳ කැල්සියම් කාබනේට් කට්ටක් තමයි තියෙන්නේ. මේක ඇතුලේ තියෙන මදේ තමයි ආහාරයට ගන්න. ඔයිස්ටර් කියන්නේ ලෝකේ ප්‍රසිද්ධ කෑම. මල්ලි දැන් ඔයිස්ටර් වල හැඩේ අපි කඩා ගන්න ඕනනේ. හැඩේ කඩා ගන්න. හොටෙල් වලට දෙන්න ඉස්සෙල්ලා. හොටෙල් වලට දෙද්දි ඒකේ මදේ තියෙන එක විතරයි දෙන්නේ. ඔව්. ඒකේ වටා බැඳිච්ච ඒවා තියෙනවා ගොඩක්. කවාටි. ඒකයි කවාටි. ඒවා මේ ඒ කියන්නේ ඩබල් වෙච්ච ඒවා නෙමෙයි තනි ගැලවිච්ච ඒවා. පොකුරක් තමයි වෙන්නේ. ඒ පොකුරේ තියෙන්නේ 4ක් 5ක් වගේ තමයි. කියන්නේ ඒක තමයි ගන්නෙ. ඒක කඩලා වෙන් කරගන්නත් ඕනනේ. අපි අද පොඩ්ඩක් වෙන් කරන විදිහට පොඩ්ඩක් පෙන්නන්න. හරි පෙන්නන්න. මේක එක මදයක් තිබෙන්නේ. මේවා කකුලුව කනවා. ලොකු කකුලු ඇවිල්ලා මේ කාවට්ටි තමයි කන්නේ. කඩාගෙන කනවා. මේ කඩාගෙන කාපු ඒවා තමයි මේ. මේකේ 1යි 2ක් තියෙනවා. ඉතින් මේ වලට වැදුනම තමයි කපලා යන්නේ. බ්ලේඩ් එක වගේ නේ. මේ ඒවා කන්න දැන් මම ඔයිස්ටර් කන්න එනවා කකුලුව එනවා මේ පොඩි මේ අල්ලගෙන ඉන්නේ පොඩි බෙල්ලෝ જાති මේ බෙල්ලෝ තමයි ලොකු වෙන්නේ මේ කාවට්ටියගේ බෙල්ල ලොකු වෙනවා කොහෙද යන්නේ අප්පා නේද ලබා ගත්ත ඉදිරියට ඔයගොල්ලන්ට පේනවනේ මේ රිට ගහගෙන මඩේ වැල්ලේ රිට ගහගෙන ඉස්සරහට ඔරුව හුලං අතර පදිනවා කියන්නේ හොඳ අමාරුයි. ඉතින් පැය භාගයක් විතර ඒට මේට පැද්දා කියන්නේ ඉතින් හොඳ එක්සර්සයිස් එකක් තමයි. හොඳ එක්සර්සයිස්. මට්ටි කකුලෝ කාපුවාම ඉතින් එනවා ඉතින් ඒ සැර පිට කරන්නත් එපෙයි නේ. කන කෑම සැර පිට කරන්නේ මේ වලින් තමයි ඉතින්. ඔව් මේ කඩුලාන කියන්නේ කඩුලාන කියන වටිනාකම ඇත්තටම මට නම් ඇත්තටම තේරෙනවා. මේ අපි මේ ඉපදිලා තියෙන තැන මෙච්චර වටිනවා කියලා. අනිත් එක එන හුලම් පාර මොන පිරිසුදු වාතයක් එනවද? අනිවාර්යෙන් ෆ්‍රෙෂ්. මේ හැම තැනම තියෙන කඩුලාන. අපි දැන් අර පොඩ්ඩක් ඉස්සරහා ඉන්නවා මේ කවාටි කඩන අයියාගෙන. අපි පොඩ්ඩක් ඒ ළඟට පොඩ්ඩක් ලං කරලා බලමු. පොඩ්ඩක් කතා කරලා ඒ හරියට ගිහිල්ලා අපි පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද ඔයිස්ටර් එකේ හැඩේ කඩාගන්නේ කියලා අපි පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න.
රාමේ කාවට්ටි ගත්තද? ආහා කාවට්ටි ගන්න කීප දෙනෙක් ඉන්නවා ඉතින්. තනින් තන ඔරු නවත්තලා කාවට්ටි ගන්නවා. ඒගොල්ලෝ ඉතින් හොටෙල් වලට ඕඩර් වලට තමයි බෙල්ලෝ ගන්නවා, ඉස්සවල්නවා. ගොඩක් රැකියා වර්ග කිහිපයක්ම තියෙනවා මේ මීගමු කලපුවේ. ඉතින් මේ ටයිම් එකට තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. ඔන්න ඉන්නවා අපේ සහෝදරයෙක් ඉන්නවා, දීවර සහෝදරයෙක්. කවාටි ටිකක් ගන්න ඇවිල්ලා. ඔය අර මැස්ස උඩ දාලා තියෙන්නේ කවාටි. කාවට්ටි ගොඩේ තමයි තියෙන්නේ. ලොකු කකුළු එමේ ඉන්නවා. පොඩ්ඩක් දෙන්න අයියද? ඔයිස්ටර් මෙන්න මේ හැඩේ තමයි ඔයගොල්ලන්ට රෙස්ටුරන්ට් වලදී හම්බ වෙන්නේ. ඩිෂ් එකේ එන්නේ. මේක පොඩ්ඩක් ඉතින් බ්‍රෂ් කරලා පිළිවෙලට මඩ ගතිය පොඩ්ඩක් ඇරලා මේක මේ තමයි ඩිෂ් එකට යන්නේ. පල්ලයට වැඩියෙන් තියෙනවා. ඕන් තියෙනවා ඔයිස්ටර්. මේ පල්ලේ තියෙනවා. අයියා. අර කැපේ චප් එක බලන්න සෙට් ඒක නෑ මේක තමයි බෝල් එක හරියන්නේ. බෝල් එක නානේ. ඕක තමයි මසනේ. ඔව්. ඒ ඔයිස්ටර් වර්ග දෙකක් පොඩ්ඩක් පෙන්නන්නකො. චප් එකයි තියෙනවද බලන්න. නෑ මං ගාව නෑනේ. මං ගන්න ඒවා. ඒක යන්න ඕන. මං අර දානවා. කාවට්ටි උඩින් තියෙන යන්න. තව තියෙනවා පැතිලි ඔයිස්ටර් එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ ඒක පොඩක් යන්න ඕන. ඒක ඔරුව යන්න බෑ. පයින් තමයි ගොඩක් දුර යන්න ඕනේ. තියෙනවා මීගමු කලපුවේ ජීවනාලිය කඩොලාන. මොකද ජීවේ බෝ වෙන්න ප්‍රධානම හේතුව මේ කඩොලාන පරිසරය. ඉතින් මේක ආරක්ෂා කරගන්න රැකගන්න දීවරයන් හා සමානවම සාමාන්‍ය ජනතාවත් මේකට අපිට උදව් කරන්න. අත දානකොටත් පරිස්සම් වෙන්න ඕනේ. අත් කපා ගන්න වෙනවනේ. ඔව් මේ පේනවනේ. මේ ඌරිත් තියෙනවා මේ උල් අතරක් තියෙනවා. මේවල යටින් තමයි. මේක පළවෙනි තට්ටුවේ තියෙනවා. ඊට පස්සේ මේ පස් තට්ටුවේ යටින් තමයි ඒ අර කිරිමට්ටියේ ඉන්නේ. මට්ටියයි. කලපුවේ අමතක නොවන සිද්ධි එහෙම තියෙනවද ඔයාලට? මේ හරිය. අනිවාර්යයෙන් මෙතනම මේ ගමේ කට්ටිය ගොඩක් දන්නවා. මෙතනම මගේ යාළුවෙක් මේ අපිත් එක්කම මේ මෙතනින් දියකට සැර වෙලා මේ අපේ අත් අල්ලගෙනම මෙතනින් ගිහිල්ලා මේ මැරුණා යා. මීට අවුරුදු 15කට වගේ උඩදී. ඒ කියන්නේ පොඩි. ඒතකොට මගේ වයස 14 15ක් වගේ තමයි. පොඩි සුදු මාත්‍යා කියලා නම. ගොඩක් දුක් වුණා අපි. ආයේ කලපුව පැත්ත බලාලා ආවේ නෑ. ඒ කියන්නේ වයසක් වෙනකම්. ඒ මතකේ අමතක කරන්න අමාරුයි. මේ හරියට එද්දි මතක් වෙනවා. මතක් වෙනවා. මම ඒකයි මෙතනටම ආවේ. මෙතන මට්ටි අවුල ඉදි තමයි එයා අගලට වැටුනේ. දැන් ඕලන්න පේනවාද මෙතන මෙහෙම මේ මල්ලි දැන් ධනුෂ්ක මල්ලි හිටන් හිටියට මෙහෙම ගිහිල්ලා ඇලකටේ මේ මෝයෙන් මේ වතුර අදින තැනට යනකොටම කෙලින්ම තියෙන්නේ වල තියෙන්නේ. කෙලින්ම එතනින් ඇද්දුම් පාරත් එක්ක තියෙන්නේ. දියකඩ පාර සැර වෙලාවට මල්ලි ඉතින් කවුරු වැටුණත් අදිනවා. කවුරු වැටුණත් එච්චර තමයි පීනන්න දන්නේ නැහැ කියන්නේ. එයා ඉවරයි. දැන් මල්ලියා මේ කඩොල් ගස් මේ පඳුරස්සෙන් ගියා. දැන් මේ කිරිමට්ටිය ගන්නෙ නේද? ඉස්සෙක් ඉන්නවද? බලමු. උන් ඉස්සෙකුත් ඉන්නවලු. ඔයාලා එන්න පුළුවන්ද? මං එන්නම් බහැලා එන්නම්. ඉස්සෙක් ඉන්න කතාවක් කියනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මඩ නේද මල්ලි අස්සේ? ඔව් මඩ. බලාගෙන ඉන්න. හරි. ගොඩක් වෙලාවට මේ ගොම ඉස්සා ඉන්නේ මඩේ එරිලා තමයි. මඩේ රිංගන් ඉන්නේ. බලමුකෝ අපි ගිහිල්ලා. සෙට්ද? ඉන්නවද? ඉන්නවා. එන්නකෝ. එන්නද? එන්න. ඉන්න. පටේ රිලක් කරනවා නේ මල්ලි. පේනවද? පේනවා. ඉන්න බලන්න. කොබා? අම්මා මේ ඉන්නේ අස්සේ රිංගලා. තදාලා මල්ලියයි. හොඳ සයිස් නේද? ඔව්. පොඩ්ඩක් ඉන්නයි. වටසිරි මේ ගොම ඉස්සා නේද? ටයිගර්. ඉන්න බඩු. ෂි ඉන්න. සුපිරි භාණ්ඩයක් මේ. උඩ මත් වෙලා වගේත් පොඩ්ඩක්. ඔව් මත් වෙලා තමයි මේ ගොඩට වෙලා ඉන්නේ. ගොඩ ගහලා තියෙන්නේ නේද? එන්න බඩු. එන්න ඉස්සේ ග්‍රෑම් 50ක 60ක විතර හොඳ ගොම ඉස්සෙකුත් අල්ලගත්තා.
මේ අස්සේ රිංගලා ගියේ මට්ටි හොයන්න සෙට් උනේ ඉස්සෙක්. අමන්නේ නැහැ ඉතින් හවුවෙන විදියට තමයි. ගොඩක් වෙලාට කට්ටු දැල්ල ඒව මේ වලට සෙට් වෙනවා. කටු දැල්ල වලට සෙට් වෙනවා. සෙට් වෙනවානේ. ඔන්න එහෙනම් අපි ඉස්සෙක්වත් සෙට් වුණා. අපි මට්ටියක් ගන්න තමයි try කර හිටියේ. මෙන්න ඉන්නවා ඉස්සව දාගත්තා. මේ වගේ 10ක් 12ක් සෙට් වුණා කියන්නේ ඉතින් සුපිරි කෑමක් තමයි ඉතින්. අපි එන තාපට ඉස්සරහට ගිහිල්ලා බලමු නේ මල්ලි. අනිවාර්යයෙන්. මල්ලි මේ දැන් අපි ඉන්නේ කොයි හරිය වගේද? අපි ඉන්නේ හරියටම දැන් ජෙට් වීන් එක ඉස්සරහට අපිට පේනවා. අරේට ඒ කියන්නේ ඇතැක්ම මීටර් 500ක් වගේ. මීටර් 500ක් වගේ තියෙනවා දුරින් මේ පැත්තේ ජෙට් වීන් එක. මේ පැත්තෙන් තියෙනවා ග්‍රෑන්ඩ් ඩීසා එක තියෙනවා, අයිසින්ත් එක තියෙනවා. තවත් තියෙනවා හොටෙල්ස් ගොඩක් තියෙනවා මේ. කලපුව වටේ වටේ තියෙනවා හොටෙල්ස් තියෙනවා. ඒ වලත් ක්‍රැබ් ඉන්නවා. මෙතන රිට හිටවන්න බෑ. මේ මෙතන තද පොළවක් තියෙන ගොඩයි. ඒ කියන්නේ ගැඹුරක් නෑ මේ. දනිස්සේ මට්ටමට වතුර. නැලල්ලනේ නේ. නැලල්ල මේ. ඒ නිකන් බෑපු ගාම තියෙනවද? පෙඳ පාසයක් එක්ක තියෙන්නේ. ඒ මේ පෙඳ පාසිත් පෙඳ පාසිත් එක තියෙන. ඒ කියන්නේ මේක එච්චටම මේ කිරිමට්ටි. ඕන් තියෙනවා කිරිමට්ටිය. පේනවනේ. තව තියෙනවා. මේ පෙඳ පාසිත් එක්ක තියෙනවා. ඔව්. තනිකර සුදු වැල්ලේ තියෙන එක තනිකර කිරිපාට. ඒ කියන්නේ අර මාළුත් එහෙම තමයි. කොරළියේම පාසිගොඩේ ඉන්න කොරළි වෙනයි. කඩුලානාස්සේ ඉන්න කොරළින්ගේ පාට වෙනයි. තනේ හැටියට ඇඟේ පාට වෙනස්. ඇඟේ පාට වෙනස් වෙලා තියෙනවා. මූදේ වන්න වගේ. ඔව්. දැන් බුවල්ලත් එහෙමනේ. ඔක්ටෝපස්. තනේ හැටියට ඇඟේ පාට වෙනස් කරගන්නවා. ඒ වගේ ඉතින් ස්වභාව ධර්මයෙන්ම තියෙන වෙනස්කම් තමයි ඉතින් මේවනේ. ඕන් ඉන්නවා කිරිමට්ටි. කිරිමට්ටි ඉතින් අපි කීප සැරයක්ම හදන් කෑවා. මතකයිනේ. බිත්තර දාන්නේ කඩොලාන ඇතුළට ගිහිල්ලා තමයි කකුළු බිත්තර දාන්නේ. මඩ ඇතුළට ගිහිල්ලා තමයි ගොඩක් කඩොලාන කිට්ටුවට වෙලා තමයි බිත්තර දාන ඉස්සෝ බෝ වෙන තැන් මඩ බොක්ක කියලා තියෙනවා. එතනින් තමයි ගොඩක් ඉස්සෝ බෝ වෙලා එතනින් තමයි මේ මූදට යන්නේ. මේ පළවෙනි මෝයෙන් තමයි ගොඩක් යන්නේ. ඒ කටුදල් කරන කට්ටියට ඒ ඉස්සෝ තමයි ගොඩක් අවුනේ. පොඩි කාලේ ඉඳලම කඩොල් ගස් අයින ඉඳලා ඒ බයින කාලෙද්දි මේ මෙන්න මෙච්චරක් විතර වෙනවා ඉස්සා. බයින කාලෙද්දි මේ අයිනෙන් තමයි ගොඩක් බෑගෙන පළවෙනි මෝයෙන් දෙවෙනි මෝයෙන් බෑගෙන යන්නේ. බිත්තර දාන්න ගොඩක් කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක පිරිසුදු කරා නම් බෝවීම වැඩි වෙනවා. මේක පිරිසුදු කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ. කාවාටි ටිකයි මේක මද්දවන්න තියෙන්න ඕන. මේවා මැදෙන මේ පොළවල් මැදෙන එකම තැන තියලා වැඩක් නැහැ. මේවා මැදෙන්න ඕන. මැදුනාන් පස්සේ තමයි ওই පෙඳ පාසි කියලා තියෙනවා. ඒ පාසියක් දැන් අපිට දකින්නවත් නැහැ. මේ සාමාන්‍ය නැලල්ලක් උඩ තමයි දකින්න තියෙන්නේ. ඉස්සර මේ හැමතැනම ඔය පෙඳ පාසි තිබුණා. හැමතැනම ඉස්සෝ දැන් කුරුටු ඉස්සෝ කියන එක දකින්නත් නැහැ. ඉස්සර ඒ රස්සාව කරන කාලේ ගොඩක් ඉස්සෝ මාළු හැම දෙයක්ම අහු වුණා. මේ රස්සාකාරයන්ට දැන් එක්කිනාට දෙන්නට තමයි හොඳ රස්සාවක් එන්නේ දවසකට. මේක පිරිසුදු නැති නිසා. සුනිල් මාම දලල්ලන්න දෙන්නේ. මොනවා සුනිල් මාම කකුල එක්කත් ආවේ නැහැ. දැන් සුනිල් මාමා මේ දැල උස්සලා බලනවා. අපි දැන් ඉන්නේ කකුලේ සෙට් වෙලාද කියලා බලලා බලමු. කකුලේ සෙට් වුණොත් chance එක තමයි. වැටිලා නේද එකෙක්? ඔය කකුලේ කින්න ගන්න. අලු බහන්ඩයක් ඉන්නේ. අම්මා මාරු සයිස් බාණ්ඩයක්. ගන්න ඉස්සරෝ. අපි ලං කරගමු නේ. පොඩ්ඩක් ලං කරගමු. ඔන්න කකුලියක් වැටිලා. සුපිරි සයිස් බාණ්ඩයක් ආ. මල්ලි පොඩ්ඩක් ලං කරගමු. අර මෙන්න. ඔය පැත්ත යන්න ඕන. ඒ ළඟට ගිහිල්ලා බලමු. හොඳ මස් කකුලුවා නේද මල්ලි? සුපිරි බාණ්ඩයක්. මෙන්න අඬු දෙකේ සයිස් එක පේනවනේ. වව්. වෙන සයිස් ආ. කොහොමද? සුනිල් මාම ඔයා උදේ කොයි වෙලාවටද දැල්ලෙලන්නේ කොහමද? උදේ 7:00 7:00 මේ කීවෙනි සැරේ දුස්සලා බලන්නේ මේ?
දැන් නම් මේ තුන්වෙනි පාර. තුන්වෙනි පාර. මේ ඉන්නා බඩු කොහමද? මේ ග්‍රෑම් කීයක් විතර ඇද්ද මල්ලි? මේ කිලෝ එකක් ග්‍රෑම් 900ක් වගේ තියෙයි. ග්‍රෑම් 950 නේ? ඔව් 950. මම පොඩ්ඩක් උඩට උස්සලා පෙන්නන්න. වා පිරිමි සතෙක් නේද? ඔව් පිරිමි සතා. කොහොමද සයිස් එක? පොඩ්ඩක් ළඟට දෙන්න අඬක් පොඩ්ඩක් අල්ලලා බලන්න මේ සයිස් එක මේ කොහොමද මගේ ඇඟිලිත් එක්ක අතත් එක්ක සයිස් එක? සුපිරි තමයි යා. මාරු සයිස්. තමනේ මල්ලි මේගොල්ලෝ කොහොමද මිල ගණන් යන්නේ මේ දවස්වල කිලෝ එක? මේකේ මිල අයියේ මේකේ මස් කකුල වගේ මිල රුපියල් 12000ක් විතර වෙනවා. කිලෝ එකක් තිබ්බොත්. ග්‍රෑම් 900ට වැඩි සෙට් එක නේ. අපි ගැට ගහගමු මල්ලි මේවා. ගැට ගහලා දෙන්න උසම. කකුල දාන සද්දේ ටොට් කොහොමද? තොම්බ සයිස් නේද? වව් ද සයිස් දාගමුනේ. ඔන්න පේනවනේ කොහොමද සයිස් එක කකුල වගේ. හොඳ සයිස් කකුල එක. එන අපි යන්නේ. එන අපි යනවා. දැන් ඉතින් මාමා ආයි ඉස්සරහට දැන් මේක සෑහෙන දුරට දැල එල්ලලා තියෙන්නේ. දැල උස්ස බල යනවා ඉතින්. සාමාන්‍ය ඔය දැලක් කොච්චරක් දුරට දානවද මල්ලි? මීටර් 300ක් විතර. එක දැලක්. එක දැලක් 300ක් විතර දානවා. ඒක ඉතින් පැයෙන් පැයට බලන්න ඕන මාර කට්ටක් කන්න තියෙන්නේ. ඔව්නේ. මේ සෙල්ලම් නැහැ ඉතින් ඔය කකුලේ කාර්ය ඇඟිල්ලක් ඇල්ලුවොත් ජේසුම පීටයි. කළු රැකියාව කරන කලපු දීවරයෝ කලපුවේ එදිනෙදා තමයි රැකියාව කරන්න යනකොට ඒ ගුල් කකුලුව හාරලා තියෙන ගුල් මතක තියන් ඉන්නේ. මෙතන ගුලක් තියෙනවා මෙතන ගුලක් තියෙනවා. මේ මුළු කලපුවේ කොහෙ ගියත් දීවරයෝ දන්නවා ගුල තියෙන තැන. ඒ වගේම කකුලුවේ ඉන්නවද නැද්ද කියන එකත් දීවරයෝ දන්නවා. මොකද කවාටි කාලා ගුල ඉස්සරහා දාලා නම් හැරබඩ කඩලා දාලා නම් ඒ ඔක්කොම වැලි කන්ද ගහලා තියෙනවා නම් ඒ විස්තර ඔක්කොම දීවරයෝ පැහැදිලිවම දන්නවා. කකුලේ ඉන්නවද නැද්ද කියන එකත් තේරුම් ගන්න ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේ මල්ලිලා යන්නේ. දැන් ඉතින් අපි අද ආපු ගමනේ අපි යන ඇලමාර්ගේ හරහා මේ ගුල් කිහිපයක් තියෙන කතාවක් කිව්වා. අපි ඒකත් බලාගෙන මෙයා නිකන් යන්නේ කියන නේ මල්ලි. බලාගෙන යන සෙට්නොත් ගොඩ. කඩොල් කකුලෙක් හැම්මෙන් සෙට්නොත් ගොඩේ ගොඩ. මුස්කමල්ලිගේ යාළුවත් ඉන්න වචනයක්වත් මොකද කිව්වෙත් නැහැ. නාර කියන්නකෝ. කම්මැලි කම යන්නත් එක්ක. එයා වැඩි කතා බහක් නැහැ නේ. කතා බහක් නැහැ. කොහොම උස්සලා වතුරට දාන්න දෙන්නේ. මෙතන ගුලක් තියෙනවා. මේක බලමු. අතරක් එකක් තියෙනවා අතරක් එකක් තියෙනවා. ඉතින් තනිකර මඩ වනාරම් පෙන්නන්න. තනි මඩි තලිය නේ මඩ තලිය. ඔව්. මේක ඇහුස්සුනාම එන ගඳයි. මේවල තමයි ඉන්නේ කඩොල් කකුල. එරෙනවා. මේ පස් ආහාරලා දෙන්නේ මේ වල ඉස්සරහා නේ වල ඉස්සරහා ආහාරලා දෙන්නේ මේක පරණ ගුලක් මේක මේ ගුල දන්නේ මේ අර මං කිව්වා අයියලා මල්ලිලා පස් දෙනෙක් ඉන්නවා කියලා ඒකේ අර කීටස් කියන වගේ යාළුවා තමයි සුපිරි වැඩකාරයා ඒවා ආයෙත් ගන්නේ අමුතු ක්‍රමයකට මෙම ඉස්සලාම අපි ගුල ගාවට ගිහලා මේ වගේ කෝටුවක් ගන්නවා මේ කෝටුව අරගෙන ඇතුළට දාලා තමයි බලන්නවද කියලා ආවට අතට දානවා. ඒතකොට දානවා නම් මේ ඉන්නවා නම් මේව හපනවා. කකුල හපනවා. ඒතර දන්නා මේකේ ඉන්නවා කියලා. ඊට පස්සේ බලනවා මේක මොන පැත්තෙන් දින්නේ කියලා. මේම කෙලින් අතට හිටියොත් කකුලුව කෙලින් අතට හිටියොත්
අපිට ගන්න බෑ අමාරුයි. ඒ හරව ගන්න ඕන අපි එක පැත්තකට. ඒ ඉන්න පැත්ත තමයි අපි බලා ගන්න ඕන. අපි බලමු. තනික බලන්න. මඩ තලියනේ. කකුල් වල මඩ. මේව දාලා තමයි බලන්නේ. දැන් ඔයාලට මේ අපහැදිලි වතුර වුණත් හොයාගන්න පුළුවන් උගුල තියෙන තැන වල තියෙන තැන හොයා ගන්න පුළුවන්. ඔබ තත්ත්වයේ ඉන්නවා වගේද? මේක නෑ. මේක නේ. මේක නෑ. අපි අනිත් පුර බලමු. යා. මේ විඳින වේදනා පාරවයි චෝදනා මාදවයි රැදිවා මා ඇයිද ආදර කළේ මානුඹට පෙන් කළේ ගොඩක් මඩ ගායකෙත් තමයි හොඳ නේ. සින්දු උත්තරාවයා සින්දුවක් කරාද? මෙතන ගොඩක් කරනවා මේ වලේ මේ මගේ ධනිෂ්ඨ ගාවරනේ. ඔව් නේද? සෑහෙන මඩක් තියෙනවා. සෑහෙන මඩක් තියෙනවා. මේ මඩ ගඳයි. අවිස්සුනත් ඉවරයි එන ගඳ. ඉඳන් දෙන්න. කකුල සෑහෙන එරෙනවා නේ. මේ ගුලේ බලමු. ආවද? එන්න දිනුන්නේ. ඔන්න ගත්තා. ඔන්න බාඩු. අර ගෙනවන්න. ඔන්න මෑන්ග්‍රෝව් ක්‍රැබ්. කඩොල් කකුලුව. පේනවනේ පාට. මඩ කාගෙන ඉඳලා තින්නේ. ගැට ගහගමුනේ ඔකුඩු. මේ විදිහට ගැට ගහගමු නේ මල්ලි. කඩොල් කකුලුව. මන්ද තියෙනවද? ග්‍රෑම් 300ක් වගේ ග්‍රෑම් 350ක් වගේ ඇතිනේ. ඒ වගේ ඇති. දැල්ලි ටික කරලා නැත්තම් කොහොමද? දැල්ලට ගමද? ඔතන තියලා ගහන්න කොහොමද? අලි ගොඩක් වෙලාවට ලෝකේ කොහෙ බැන්දත් ඕක තමයි ක්‍රමේනේ. මේක තමයි ක්‍රමේ. මේ ක්‍රමයට බැඳ ගන්න ඕන ලිස්සුනොත් වතුරේ. මෙයා වසයි. මේ කකුලුව වසයි. ඇල්ලුවොත් ඉවරයි. ජේසුම පීටයි. ලේසියෙන් බැඳ ගන්න නම් මෙන්න මේ විදිහට තමයි බැඳ ගන්න. මේ ඉන්න. කඩොල් කකුල. දැන් බකට් එකට දාලා සාමාන්‍ය කඩොල් කකුලුව කොහොමද මල්ලි මිල ගණන් යන්නේ? මේකත් ඉතින් ඒ විදිහට තමයි යන්නේ. මේකේ මේ සයිස් එක මස් කකුලු 4500යි 5000ත් අතර තමයි යන්නේ. මස් කකුලු. මස් කකුලුව. හැබැයි හොඳ රස කකුලෙත් තමයි මේ කඩොල් කකුලුව. කඩොල් කකුලුව කියන්නේ හොඳම රසයි. ආයි සුපිරි කකුලුව කඩොල් කකුලුව. චුට්ටක් පෙන් රස ගතියට තියෙනවා. මේ කකුලු සැරයි කියලා කට්ටිය කිව්වට මේක සැර නෑ මේක සීතලයි. මුරුංග කොළ දාලා බත් මරන්න පුළුවන්. ඔව් නේ. හොඳ සයිස් භාණ්ඩයක් තමයි. පෙලික. ඕන් ඉන්නවා මේ පේනවනේ අපි ළඟට ආවත් හෙලවෙන්නේ. ඔන්න ගියා. ඉන්න සයිස් නේ අත දෙක දිග හැරියා. ඔයගොල්ලන්ට කාලා පෙන්නන්න යන්නේ. අපි දැන් කලපුවෙන් අරන් ආපු ලයිව් ඔයිස්ටර්ස් තියෙනවනේ. මේගොල්ලෝ කන විදි තියෙන එක එක විදිය තියෙන ටොබැස්කෝ සෝස් දාලා කන්න පුළුවන්, දෙහි දාලා කන්න පුළුවන්, එක එක විදියට කෑවි. අපි පොඩ්ඩක් කාලා බලමු.
මේ තියෙන්නේ. ඕ කොහොමද? මේ මසල්ස් එක fresh තමයි. බඩු. fresh oysters. කොහොමද? මේක තියලා ඊට පස්සේ මේකට දානවා අපි අපේ ගහේ තියෙන නාරා. කුමිනාර. ඔව්. ඒ නාරා එය දාන්නවා. දාලා ගම්මිරිසුයි ලුණුයි. මේව කරලා කොහොමද? ආයි සුපිරියා මේ විදිහටම කන්න ඕන. මේ එච්චරම රසයි. live. ඔන්න අයියට හම්බුණා සුපිරි මේක අක්කා. ඔන්න යාටත් අයියට සැරට ඕන. ඔව් දෙහිටියක් දාන්න මිරික වැඩි. ඔය තියෙන සෙට් එක. දෙහි රසත් එක්ක එද්දි කරු ඇඹුල් රස. නාරන්. ආයෙ මරු කියලා වැඩක් නැහැ. ඔන්න පේනව නේද? ගම්බිරිස් දාලා, ලුණු දාලා, කුඹිනාරන් දාලා තියෙන්නේ. ඔන්න oyster පාරක් කාලා බලමු. fresh oysters. raw oysters. ආයි සුපිරි තමයි. නියම අර තියෙන අර ෆ්‍රෙෂ් ගතිය අර සී ෆුඩ් වල එන ඒ සෝල්ටිනස් එක සුපිරියට දැනෙනවා. මාර ගුණයි. මේක ඇවිල්ලා ඔමෙගා 3 හොඳට ගොඩක් අන්තර්ගත වෙච්ච හොඳ ආහාරයක්. මේක ශරීර ශක්තියට හැම දෙයකටම මේක ගොඩක් වටිනවා. සුපිරි ආහාරයක්. ඉතින් පිටරට ජාතිකව මේවා හොය කන්නේ වෙනසක් තියෙන නිසා තමයි. අයියෝ ඔයිස්ටර් කන ක්‍රම තියෙනවා. හරිද? අපේ ක්‍රමයට කන්න පුළුවන් මේක. සුදුලුණු ටිකක් තලලා ලූණු හොඳට බ්ලෙන්ඩර් කරලා අවු මිරිස් මේවා ටික දාලා මුරුංගා කොළ ඒවා දාලා ඉවරලා ටෙම්පරාදුවක් දාලා ඔය ඔයිස්ටර් එකට ඒක ටෙම්පරාදුව තියලා දෙයි ඇඹුල් ටිකක් දාලා ඒක අපේ විදියට කන්න පුළුවන්. ඕනම විදියට කන්න පුළුවන් ඔයිස්ටර්. දාලා මාර පිට් එකක් තියෙන්නේ. ආයෙත් කියා වැඩක් නෑ. ඔයිස්ටර් එක ආයෙත් සුපිරි. නිකම්ම තමයි කන්න ඕනේ. තම්බලා කන්නේ මට්ටි. ඔයිස්ටර් නම් ආයෙ නිකම්ම කන්න බුලා ආයෙ කියලා වැඩක් නෑ ඒක ගැන. ඒකේ පවර් එක. ඒකේ පවර් එක කියලා වැඩක් නෑ. මගේ අනාගත බලාපොරොත්තු වෙන්නේ මේ කලපුවේ ඉස්සලාම පිරිසිදු කරලා මේකේ මේ අපි තියෙන ටුවරිසම් පැත්තට දැන් මේක ගොඩක් ගෙස්ලා තමයි ගොඩක් මේවා කන්න කැමති අපේ මම කැමති අපේ ලංකාවේ කට්ටියට මේවා දෙන්න මේ දේවල් කාලා මේ හයි ප්‍රෝටීන් මේවා මට්ටි ඉස්සෝ දැල්ලෝ කකුලුව කියන්නේ ආය හොඳටම හොඳයි මගේ බලාපොරොත්තුව මේ කලපුව ලස්සන කරන්න කඩොලාන පැත්ත ලස්සන කරලා දැන් මේක අපි ගහලා තියෙනවා වගේ ලොකු බෝට්ටුවක් තව ඉස්සරහට තට්ටු දෙකේ ගහලා ටුවරිසම් පැත්තෙන් හොඳටම කරන්න බලාපොරොත්තු වෙනවා කකුල ඉස්සු දැල්ලෝ ලයිව් තියලා අපිට මම කරන්න බලාපොරොත්තු වෙනවා ලස්සන ලොකුවටම ඒ වෙලේ හදලා දෙන්න සැලැස්මක් තමයි ලෑස්ති කරන්නේ අපි බලමු ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියලා